Hi ළමයි, ඉතින් good morning. අද ඉතින් නිවන් දවසක් ගෙදර අද ටිකක් කරන්න කියලා තමයි ඉන්නේ. මේ eyebrows එහෙම ගොඩක් වැවිලා තියෙනවා. ඉතින් මූණේ අයින් කරන්න ඕනේ. වැවිලා තියෙනවා. එතකොට ආයේ clean up එකක් කරන්න කියලා හිතාගෙන ඉන්නවා. විශේෂ වැඩක් කියලා මට නැහැ. පාඩම් කරන්න බලමු වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි ඉතින් මුලින්ම දැන් eyebrows එක threading කරගමු. මොකද ගොඩක් වැවිලා තියෙන්නේ. මට සෑහෙන දවසකින් threading කරගන්න බැරි වුණා. ඉතින් අපි බලමු මම කොහොමද eyebrows එක තවෙන් threading කරගන්නේ කියලා. හායි යාළුවනේ, ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් ඔන්න අද මම වීඩියෝ එකකින් ගෙනාවා මගේ ස්කින් කෙයාර් කරන දවස කොහොමද ගත වෙන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මුලින්ම මම කරන්න ලෑස්ති ඉස්සෙල්ලා කිව්වා වගේ eyebrows එක threading කරගන්න. අපි මොන ස්කින් කෙයාර් එක කොහොම කරත් මූණට එළියක් එන්න නම් eyebrows එක හදන්නම ඕනේ. ඒක නිතර eyebrows හදන කෙනෙක් නම් ඒකේ වෙනස හොඳට තේරෙනවා ඇති. ටික දවසක් eyebrows හදලා ඒක හදන්න නැතුව වැවුනහම හරිම වෙනස්. මේ මූණට ඒක එළියක් නැහැ. ඒ වුණාට හැදුවට පස්සේ මාර එළියක් තියෙනවා. ඉතින් මම හිතනවා ස්කින් කෙයාර් හරි තමන් ගැන හිතනවා නම් හරි මුලින්ම කරන්න ඕනේ තමන්ගේ මූණේ ඇඟේ හැම තියෙන අනවශ්‍ය රෝම අයින් කරන එක. ඒකෙන් කාන්තා අපිට ලොකු එළියක් එනවා මූණට වගේම ඒක ඇත්තටම ඒක අමුතු ලස්සනක් තියෙනවා. ඒ අනවශ්‍ය රෝම ඉවත් කරාම. ඉතින් මම මගේ eyebrows ඉස්සෙල්ලාම threading කරගත්තා. ඒක මම තනියම තමයි කරගත්තේ. ඊට පස්සේ ඉතින් එක eyebrows එකක් හැදුවට පස්සේ ඔන්න සැලුන් එකට එක්කෙනෙක් ආවා. ඉතින් මම එයාගේ වැඩෙත් කරා. දැන් කියන්නම්කො මම eyebrows හදන එක ගැන. ඉතින් මම වෙන සැලුන් එකකට යන්නේ නැහැ. මගේ eyebrows මම තනියම තමයි හදාගන්නේ. ඒ ඉතින් මගේ තියෙන ලෝභකමකටවත් එහෙම මොකේකටවත් නෙවෙයි. එතකොට මට ඕන විදිහට මගේ වැඩේ ලස්සනට කරගන්න පුළුවන්. අනිත් එක මගේ හිතේ හැටියට වෙන සැලුන් වලින් eyebrows හදන්නේ නැහැ. මේ චූටි කරනවා. මොකද මම ආයෙත් නැහැ eyebrow එක චූටි කරන්න. eyebrow එක ගොඩ නීට් එකටම නැතත් මට ඕනේ ලස්සන shape එකක් එන්න ගොඩක් අඩු නොකර eyebrow එක තියාගන්න. ඉතින් මම තනියම eyebrow එක හදා ගන්නවා. ඒක හදන්න ඉතින් ලේසි. නූලෙන් threading එක කරලා ඊට පස්සේ ටවිසරෙමුත් ගලව ගන්නවා. ඒකල් ඉතින් මම අපර් ලිප් එකත් ගලව ගත්තා. අපර් ලිප් එක කියන්නේ අපේ කට වටේට. දැන් මම ලෑස්ති මගේ මුළු මූණෙම රෝම ටික ෂේව් කරගන්න. ඉතින් රෝම තනියම හදන්න අමාරුයි නූලෙන් හරියට ගැලවෙන්නේ. ඒක නිසා මම මේ පොඩි රේසර් එකෙන් තමයි රෝම ටික කපා ගන්න. මුලින්ම අපිට ඒක නිකම්ම මූණේ මේ මුකුත් නොගා කපන්න බෑ. එතකොට මූණ කැපෙන්න බලනවා. ඇලෝවේරා ජෙල් එකක් හරි එහෙම මොකක් හරි ගන්න ඕනි. මම නෝමල් ගන්න මොයිස්චරයිසර් ක්‍රීම් එක තමයි ගන්නෙ. ඒක ගාලා තමයි මම මගේ මූණේ තියෙන අනවශ්‍ය රෝම ටික අයින් කරගන්න. ඉතින් මේකෙන් ඕනම කෙනෙක්ට තනියම වුණත් ඒක කරගන්න පුළුවන්. ගොඩක් පහසුයි. ඒ වගේම තමයි හොඳට ඒකෙන් කැපිලා අයින් වෙනවා. මම අපර් ලිප් එක නම් කවදාවත් මේකෙන් කපන්නේ නැහැ. කවුරු මොනවා කිව්වත් මට බයයි අපර් ලිප් එක අර පිරිමි ඇඟ වගේ වැවෙයි කියලා කැපුවොත්. ඒ හින්දා ඉතින් මම එහෙම කපන්නේ නැහැ. අනිත් තැන් කපා ගන්නවා. ඊට පස්සේ ඉතින් eyebrows හදලා ඉවරයි. මූණේ තියෙන අනවශ්‍ය රෝම ටික ඔක්කොම අයින් කරලා ඉවරයි. දැන් clean up එක කරන්න තමයි තියෙන්නේ. ඉතින් clean up එකේ පළවෙනි පියවර තමයි මූණ cleanse කරන එක. දැන් මේ මම cleanse කරන ගමන් තමයි ඉන්නේ. මම Yvonne එකේ cleanse එකෙන් තමයි මූණ cleanse කරන්නේ. cleanse එකකින් වෙන්නේ අපේ මූණේ සබන් වලින් ඉවත් වෙන්නේ නැති කුණු දූවිලි රැඳිලා තියෙනවා. ඉතින් ඒ කුණු දූවිලි ඉවත් කරගන්න අපි cleanse එකක් භාවිතා කරන්න ඕනේ. face wash එකක් කිමුත් ඒක වෙනවා. ඒ වුණාට face wash එකකට වඩා ගැඹුරින් අපේ හැම පිරිසිදු කරන්න cleanse එකකට පුළුවන්. ඒක මම කියන දේ ඔයාලා විශ්වාස කරන්න මෙහෙම ටෙස්ට් එකක් කරලා බලන්න.
ක්ලෙන්ස් එක කරලා ඉවර වෙලා මූණ ඉතුරු වෙනවනේ දැන් අපි කොහොම මසාජ් කරලා ගාපුවාම ඒ ඉතුරු වෙන එක පුළුන් කෑල්ලකින් අරන් බලන්නකෝ ඒකේ පාට මොන වගේද කියලා අපේ මූණේ තියෙන ජරාව ඔක්කොම එකට එනවා. ඊට පස්සේ ඉතින් ස්ක්‍රබ් එකත් කරලා ඉවර වෙලා මම මූණ හොඳට ස්ටීම් කරගත්තා. මේක නම් ඉතින් ගෙදර ඉන්න අයටත් කරන්න පුළුවන්. මූණ වතුර එකක් රත් කරලා ඒකේ වාෂ්ප අපිට මූණට අල්ලන්න පුළුවන්. මම නම් මේ සැලුන් කී ස්ටීම් එකෙන් තමයි අල්ලන්නේ. වාෂ්ප අපේ මූණට අල්ලනකොට මූණේ තියෙන ගෙඩි එතකොට බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් අපිට අයින් කරන්න ගොඩක් ලේසියි. නැත්තම් අමාරුයි මොකද රිදෙනවා. මම සාමාන්‍යයෙන් රතු පාට වෙලා තියෙන. ඒ කියන්නේ ඉදිලා නැති අමු ගෙඩි කියන්නේ අපි කොහොමද කියන්නේ? පැස වෙලා නැති මූණේ තියෙන අන්න ඒවා කඩන්න නැහැ. මොකද ඒවා කැඩුවොත් කැලලි හිටිනවා. ඒ ගෙඩිය හරියටම පැසවන මට්ටමට ඇවිල්ලා නැහනේ. ඉතින් ඒක හින්දා මේ තියෙන්නේ වාෂ් පැල්ලුවාට පස්සේ මූණේ තත්ත්වය. ඉතින් පේනවනේ මූණේ තියෙන ගෙඩිය හැම හොඳට පේනවා. අනිත් එක හැම බුරුල් වෙලා තියෙන්නේ අපිට ලේසි මූණේ තියෙන black heads white heads අයින් කරගන්න. ඊට පස්සේ ඉතින් අපි බලමු black heads white heads අයින් කරන්න මොකෙන්ද කියලා. මෙන්න මේ පොඩි extractor එක. ඒක තමයි එන්නේ ඒකෙන් තමයි මූණේ තියෙන ඒකේ රවුම් පැත්තක් වගේ තියෙන අන්න ඒක ගෙඩියට තියලා තද කරන්න ඕනේ. එතකොට ඒ ගෙඩිය ඇතුලේ තියෙන අපි කිව්වත් අර බත් ඇටේ වගේ එක අන්න ඒක එළියට එනවා. එහෙම ඉතින් මුළු මූණේම අයින් කරගත්තා. මගේ නහය රත් වෙලා ජම්මු ගෙඩියක් වගේ. මොකද නහය white heads ටිකක් තිබුණා. ඉතින් ඒ ටික අයින් කරගන්නකොට නහය රත් වුණා. චුට්ටක් ඉතින් රිදෙනවා. ඒක ඉතින් ගානක් නැහැ. ඊට පස්සේ ඉතින් මං කරේ මොන හොඳට පිරිසිදු කරලා කුණු දූවිලි අයින් කරලා එතකොට ස්ක්‍රබ් කරලා මැරුණුවම අයින් කරලා මූණේ තිබ්බ black heads white heads ඒවා අයින් කරලා ඊට පස්සේ මූණට පැක් එකක් දැම්මා. අපි ක්ලෙන්සර් එකකින් කරන්නේ පිරිසිදු කරන එක, ස්ක්‍රබ් එකකිමුත් කරන්නේ ඒ වගේම පිරිසිදු කරලා අනවශ්‍ය රෝම ඉවත් කරන එක. එතකොට මූණට පැහැයක් ගන්න ඒ දෙකෙන් වෙන්නේ මූණ පිරිසිදු වෙන එක විතරයි. මූණට පෝෂණයක් දෙන්න පැහැයක් ගන්න ඕන නම් අපි අනිවාර්යයෙන්ම පැක් එකක් යූස් කරන්න ඕනි. මම ඉතින් ස්ක්‍රබ් ක්ලෙන්සර් පැක් එක ඒ තුනම ඉවෝන් එකෙන් තමයි යූස් කරේ. ඊට පස්සේ ඉතින් පැක් එක ගාලා ඉවර වෙලා මම අත් කකුල් වල රෝම ෂේව් කරගත්තා. ගෑනු ළමෙක් වුණාම අත් කකුල් වල සමහරව ඉන්නවා රෝම තියනවට ආසයි. එනකට මම නම් ලොකු ආසාවක් නැහැ. ආරි කපන්න අමතක වෙන දවසුත් තියෙනවා. ඉතින් ඒ දවස්වලට ඉතින් ඒක කොහොම හරි මතක් කරලා කරගන්නවා. රෝම කප්පුවාම ඉතින් ගෑනු ළමයිට ඒක ගොඩක් ලස්සනයි. ඉතින් මම හදිසියට අයින් කරගන්නේ ওই මැෂින් එකකින්. එහෙම නැත්තම් මම hot wax සීනි wax අන්න ඒක පාවිච්චි කරනවා. ඉතින් අද මට ඒක කර කර ඉන්න කම්මැලි කියලා හිතුණා. ඒක නිසා මේකෙන්ම කපලා දැම්මා. ඉතින් චුට්ටක් අරකට වඩා වැඩිපුර වැවෙන්න ගන්නවා. අපි නිතර ඒක කරන හින්දා ඉතින් අවුලක් නැහැ. ඊට පස්සේ මගේ ස්කින් කෙයා ওই ටික ඔක්කොම ඉවර කරලා මම වොෂ් එකක් දාගත්තා. ඒ ටික ඉවරුනහම ඉතින් ඇඟට රිලැක්ස් සෑහෙන දවසකින් අපි දැන් මාසෙකට සැරයක් වගේ නෝ වගේ අපි ගැන හිතලා දෙයක් කරන්නේ. ඉතින් ඒක නිසා ඇඟට රිලැක්ස්. ඊට පස්සේ වොෂ් එකක් දාගත්තාම තවත් ඇඟට හොඳයි. ඉතින් ඒක ඉවර කරලා මම මගේ මූණේ ගාන ක්‍රීම් එක ගෑවා මොයිස්චරයිස් එක. මොකද මගේ මූණ ගොඩක් වේලෙනවා. ඒක නිසා මම වෙන ක්‍රීම් ගාන්නේ නැහැ. ඒ ක්‍රීම් එක තමයි මගේ මූණට යූස් කරන්නේ. ඊට පස්සේ බොඩි ලෝෂන් එක එහෙම ගෑවා. ගෙදර හිටියා වුණත් අපි ලස්සනට ඉන්න ඕනේ. ඒ හින්දා ඉතින් සුවඳට ඉන්න ඕනේ. මම බොඩි ලෝෂන් එක යූස් කරනවා. මේ දවස්වල ගොඩක් සැර නිසා අපි හැම වේලෙන්න බලනවා. ඉතින් ඒක නිසා බොඩි ලෝෂන් එක පාවිච්චි කරන එක ගොඩක් වටිනවා. ඊට පස්සේ ඉතින් පර්ෆියුම් චුට්ටක් ගෑවා. එක චුට්ටක් ගාලා ඉතින් මගේ ආසම වැඩේ ලිප්ස්ටික් ටිකක් ගාගත්තා. ලිප්ස්ටික් කියන්නේ මේක ලිප් බාම් එකක්. ගොඩක් අය දන්නවා ඇති මේ ඇලෝවෙරා ලිප් බාම් එක තියෙන්නේ. ගාපුවාම චූටි පාටක් එන්නේ. අන්න ඒක තමයි මේ
මං ගෙදර ඉන්නකොට ඉතින් ඒකෙන් තමයි ගාන්නේ. ලොකුවට ලිප්ස්ටික් ගාගෙන ඉන්නේ නෑ. චුට්ටක් ඉතින් ඕකෙන් ගානවා. ඒකල ඉතින් බ්ලෂර් එකටත් ඕකම චුට්ටක් ගානවා. එතකොට අර කම්බුල් රෝස පාට වුණාම පොඩි ලස්සනක් තියෙනවා. ඒකල ඉතින් මගේ කොණ්ඩේ පීරගත්තා. කොණ්ඩේ නම් දැන් මේ මම ළඟදී ස්ට්‍රේට් එක කරානේ. කරලා ගොඩක් කැපුවා. දැන් ඉතින් ආයෙත් කොණ්ඩේ සෑහෙන වැවිලා තියෙන්නේ. කොණ්ඩේ කපන්නත් පොඩි අදහසක් තියෙනවා. බලමු ඉතින් එහෙම වුණොත් දැන් ඉස්සරහට වෙසක් පොය එනවා. වෙසක් පොය දවසේම කොණ්ඩේ ටිකක් කපන්නම් කියලා ඉන්නවා. බලමු ඉතින් මම කොණ්ඩේ කපයිද මොනවා කරයිද කියලා. ස්ට්‍රේට් එක දැන් ආයෙත් උඩින් සෑහෙන වැවිලා තියෙන්නේ. කොණ්ඩේට ස්ට්‍රේට් එකක් කරා වුණාට හරියට තෙල් සත්කාරය ඒවා කරනවා නම් කොණ්ඩේ වැවෙනවා. යන්නේ එහෙම නෑ. දැන් මගේ කොණ්ඩේ මම ස්ට්‍රේට් එක කරලා තිබුණාට යන්නේ නෑ. ඒ වගේම තමයි කොණ්ඩේ හොඳට වැවෙනවා. මොකද ඉතින් මම සතියකට එක දවසක් විතර වගේ තෙල් ගානවා හොඳට. ඒ හින්දා වෙන්න ඇති. සමහරුන්ගේ කොණ්ඩේ නම් ස්ට්‍රේට් ෆර්ම් එහෙම කරාම යනවා. ඒ කොණ්ඩේට ඉතින් පෝෂණයක් නැති වුණාම තමයි. ওই විදිහට ඉතින් දවල් අවුසරට ලේසිම විදිහට මම බන් එකක් දාගත්තා. ඒ කරලා මගේ නියපොතු ටික සුද්ධ කරන්න කියලා මම හිතුවා. අපි කොච්චර මේ නානකොට එහෙම සුද්ධ කරත් නියපොතු ඇතුලේ හැම වගේ සුදු පාටින් තියෙනවා. ඉතින් ඒවා නිය කටරකින් එහෙම අයින් කරද්දිම තමයි අයින් වෙන්නේ. නිකන් අයින් වෙන්නේ නැහැ. ඉතින් මම ඒවත් අයින් කරලා නියපොතු ටික ගානට කපාගෙන ඔය වගේ අර කෑල්ලෙන් නීට් කරගත්තා. මට නියපොතු කැපුවා වුණාට මේ කෑලි වගේ හිටිනවා. ඔයකින් හදාගත්තේ නැත්තම් ඉතින් ඒකෙන් මම නියපොතු ටික ගානට ඔය වගේ හදාගන්න. මම ඒකට මොකද්ද කියන්නේ කියලා නම් දන්නේ නැහැ. එහෙම කරන එකට ඉතින් අත් දෙකේ කකුල් දෙකේ ඔක්කොගෙම මම ওই විදිහට සුද්ධ කරගත්තා. ඊට පස්සේ ඉතින් කියුටෙක්ස් ටිකක් ගාගත්තා. කියුටෙක්ස් නම් ගොඩක් තද පාටක් ගෑවේ නැහැ. මෙන්න මේ වගේ ලා පාටක් තමයි ගාගත්තේ. අනිත් එක අතක තමයි මම ගෑවේ. අත් දෙකේම ගෑවෙත් නැහැ. ඉතින් ඊට පස්සේ වුණ ওই වැඩේ වල චුට්ටක් වෙලා ඉන්නකොට සැලුන් එකට එක්කෙනෙක් ආවා. ඉතින් ඒකලා එයාගේ වැඩේ කරන්න ගියා. ඔහොම තමයි ඉතින් මගේ දවස ගොඩාක් දවස් ගෙවෙන්නේ. ඉතින් මම ගෙදර වෙන මොකක් හරි වැඩක් හරි මොනවා හරි කරගෙන ඉතින් සැලුන් එකට එනවා. ඉතින් ඒ වැඩේ දාලා සැලුන් එකේ වැඩේ කරනවා. ඉතින් මම මගේ වැඩවලට වඩා ඉතින් එන කස්ටමර්ස්ලාගේ වැඩේට අංක 1 දෙන්න ඕනේ. ඉතින් එයාලට ඒ වැඩේ කරලා දීලා තමයි මම මගේ වැඩේ කරන්න එන්නේ. ඒ කරලා ඉතින් පාඩම් කරන්න ගත්තා. දවල්ට මොන වැඩ කරත් චුට්ටක් හරි පොතක් බලන්න ඕනේ. නැත්තම් කම්මැලි වෙනවා. ඉතින් ලොකුවට පාඩම් කෙරෙන්නේ නැහැ. දවල්ට නම් අවු සැරයි. ඒවත් එක්ක මට දවල්ට නිදිමත එනවා. මට සාමාන්‍ය රැට තමයි ටිකක් හරි පාඩම් කරනවා නම් කරන්න පුළුවන් වෙලාවක් එන්නේ. ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් වෙලා මම පාඩම් කරා. මොකද මම මේ vlog එක කරපු දවසට කරන දවසට පස්සේ දවසේ මට එක්සෑම් එකක් තිබුණාද කොහෙද දැන් නම් වොයිස් කරනකොට මට මතකත් නෑ. ඉතින් ඒකට තමයි මම මේ පාඩම් කරන්නේ. මම ඉතින් මගේ වීඩියෝ බලන O level A level ළමයි ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් ඒ ළමයිට ඉස්කෝලේ යන ළමයිට මට කියන්න තියෙන්නේ ඉස්කෝලේ යන කාලේ හොඳට ඉගෙන ගන්න, Tamanට ඉගෙන ගන්න මහන්සි වෙන්න තියෙන්නේ ඒ පොඩි කාලේ විතරයි. ජීවිතේ සුන්දරම කාලෙත් ඉස්කෝලේ කාලේ විතරයි. ඉතින් ඒ කාලේ ඉගෙනගෙන හොඳට මහන්සි වෙලා හැමෝටම කැම්පස් යන්න හැමෝටම ජොබ් එකක් කරන්න බැරි වෙයි. ඒ වුණාට Tamanට කියලා ස්ථාවරත්වයක් හදාගන්න පුළුවන් මට්ටමට හැම ළමයෙක්ම ඉගෙන ගන්න ඕනේ. අනිත් එක තමයි ගෑල් ළමයි පිරිමි ළමයි ભેදයක් නැතුව දැන් අද තියෙන ආර්ථිකෙත් එක්ක හැප්පෙන්න නම් හැම කෙනෙක්ම ජොබ් එකක් කරන්න ඕනේ. දැන් අපි හිතන්න පුළුවන් පිරිමි ළමයි විතරක් ජොබ් එකක් කරාම ඇත්තනේ ගෑල් ළමයි කරන්න ඕනේ නෑනේ කියලා. ඇත්තටම O level A level කාලේ ළමයි ගොඩක් එහෙම හිතනවා. මොකද එයාලට ආර්ථිකේ බරක් තේරෙන්නේ නැහැ. ඒ වුණාට එහෙම බෑ. ඒ කාලේදී අපි එහෙම හිතලා අපි ඉගෙන ගන්න එක හරි කරන වෙන මොනවා හරි අතෑරියොත් ආයෙකට අපිට පසුතැවෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් අපි ඒ කාලේ හොඳට ඉගෙන ගන්න ඕනේ. දැන් මට ජීවිතේ තියෙන අත්දැකීමුත් එක්ක තමයි ඔයාලට මේ කියන්නේ.
මොකද මම මැරි කරලා ඉගෙන ගන්න ගමන් බිස්නස් එකක් කරන ගමන් ඉන්න කෙනෙක් විදිහට දැන් මේ ආර්ථිකෙත් එක්ක හැප්පෙන්න අපිට වෙලා තියෙනවා. මොකද අපි මැරි කරලා එහෙම ඉන්න නිසා. එතකොට ඇත්තටම එක්කෙනෙක් විතර ජොබ් එකක් කරලා මදි. ළමයිට මම කියන්නේ තමන්ටම කියලා ස්ථාවරත්වයක් හදාගන්න, කාටවත් යටත් වෙන්නේ නැතුව තමන්ගේ ජීවිතේ තමන්ට ලස්සනට අරයි යන්න. ඒ දේ ගොඩක් මතක තියාගන්න. ඒ වගේම තමයි දැන් ගම්වල වගේ නම් පිරිමි ළමයි එහෙම ගොඩක් ඉගෙන ගන්නවා අඩෝ. ඉතින් එහෙම කරන්න එපා. හැමෝම හොඳට ඉගෙන ගන්න. ඉගෙනගෙන කැම්පස් යන බැරි වුණා තමන්ගෙම කියලා ස්ථාවරත්වයක් තමන්ට කියලා ආදායමක් වෙන ආදායම් මාර්ගයක් හදාගන්න හැමෝම මහන්සි වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි ජීවිතේ හැම දෙයක්ම සමබරව කරගෙන යන්න ඕනේ. ඉගෙන ගන්න එක, තමන් කරන බිස්නස්, පෞල් ජීවිතේ, ඒ හැම දෙයක්ම ඔය ටික තමයි ඉතින් මට ඔයාලා වෙනුවෙන් කියන්න තියෙන්නේ. අංක 1 තමයි ඉතින් ජීවිතේ ඉගෙන ගන්න එක. ඒක කරන්න ඉස්සෙල්ලාම ඒක කරලා අපිට පුළුවන් අනිත් දේවල් ගැන හිතන්න. ඔයාලා හිතන්න පුළුවන් මෙයා මේ පණ්ඩිතයි, මෙයා කියන දේවල් අහන්න ඕනිද, එයා එහෙම කියන දේ හරිද එහෙම කියලා. මම කියන්නේ මට තියෙන අත්දැකීම් වලින් ජීවිතය ගැන මම දැකලා තියෙන දේවල්, අපේ ගම්වල සමාජයේ දකින්න දේවල් වලින්. ඉතින් තමන්ගේ ජීවිතේ පොඩි කාලෙකදී ගන්න තීරණ නිසා අනාගතේ විනාශ වෙන්න ඉඩ දෙන්න එපා. මම පොඩි ළමයිට කියන්නේ ඒක. දැන් ගම්වල එහෙම ගොඩාක් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. අඩු වයසින් බැඳලා ඊට පස්සේ වෙන් වෙනවා, පෞල් ප්‍රශ්න. ඉතින් එහෙම දේවල් කරගන්න නැතුව තමන් ඒ කාලේ ඉගෙන ගන්න, ඉගෙනගෙන තමන්ගේ හීනවලට යන්න මහන්සි වෙන්න. තමන්ගේ අනාගතේ තමන් හදාගත්තොත් ඒක තමන්ට. ඉතින් මම මේ කතාව එතනින් නවත්තන්නම්. ඊට පස්සේ ඉතින් මට අයිස් එකක් ගන්න ඕනි කියලා හිතුණා දවල් වෙලා. ඉතින් මම අයිස් එකක් ගෙනත් කෑවා කාලි වෙල වෙලා. ඊට පස්සේ ඉතින් බලද්දී ඔන්න හවස් වෙලා. ඒකල ඉතින් ටට්ටක් ගාලා ගෙවල් අස් කරලා දැම්මා. ඒකලා ඉතින් දැන් මේ වොයිස් කර හිටපු එක මට වොයිස් කරන්න බැරි වුණා. ඔයාලට ඇහෙන්නේ නැති හෝන් සද්දයක්. ඉතින් වොයිස් කරගෙන ඉන්නකොට අයියා වැඩ ඇරලා ඉතින් ඔක්කොම දාලා යා ළඟට ගියා. ඉතින් දැන් දවස් ගානකට පස්සේ තමයි මේ අද ආයේ වීඩියෝ එක වොයිස් කරන්න ගත්තේ. ඉතින් නිවාඩුවක් හම්බුන වෙලාවේ ඒකල ඉතින් මම ගෙවල්ස් කරලා දාගත්තා. හවස් වුණාම ඉතින් මම නම් කලින්ම ජනදොරල් වහනවා. මොකද අපේ පැත්තේ මාරුදින මේ දවස්වල මඳුරව ඉන්නවා. එක කාලෙකට ඉඳින් හවස 6 වගේ වෙනකොට ඇවිල්ලා ඊට පස්සේ ආයෙ නැති වෙනවා. ඉතින් ඔය විදිහට කාමරේ ඉස්සෙල්ලා ඔක්කොම අස් කරලා දාගත්තා. ඒකල ඉතින් සාලියස් කරා. ඔය විදිහට තමයි ඉතින් මගේ රූටින් එක තියෙන්නේ. ඒකල මම මල් ටික වෙනස් කරා. මොකද මේ දවස්වල අවුව ගොඩාක් සැර නැහැ. අවුව ටිකක් සැර අඩුයි. ඒ හින්දා මම වෙනදා තියෙන තැන් වලින්ම මල් ටික ලස්සන තියාගත්තා. ඊට පස්සේ ගොඩ දවසකින් මට මේ පොහොර දාන්න බැරි වුණා. මම ගොම පොහොර නම් දැම්මා ගාලෙන් අරගෙන. ඒ වුණාට මේවා රසායනික පොහොර, මේවා දාන්න බැරි වුණා. ඉතින් අයියා පොහොර ගෙනන්න තිබුණා වී වලට ගහන්න අපේ ගොයන් වලට. ඉතින් ඒකෙන් මම පොහොර ටිකක් ගත්තා මල් වලට දාන්න. මේවා ඉතින් මල් හැදෙන ගස් වලට එහෙමත් හොඳයි. අර කලවම් පොහොර ඉතින් මම මොනවද නම් කියන්නම් දන්නේ නැහැ. ඉතින් මම මේ පොහොර ওই විදිහට ගෙදර ගස් ඔක්කොටම දාගත්තා. එතකොට තව නිර්මාණල් එකටත් මම පොහොර දැම්මා. ඉතින් පොහොර දාලා ටික දවසක් ගිහලා බලනකොට නිර්මාණල් පැලේ පොඩ්ඩක් ඇවිල්ලා තිබ්බ පොහොට්ටු එහෙම මැරලා තිබුණා. ඉතින් ඇයි කියන්න දන්නේ නැහැ. මම පොහොර දානවද නැද්ද කියන්න දන්නේ නැහැ. මල් එයි කියලා හිතුන හින්දා මම දැම්මා. මාළු එහෙම සත්තු හිටියේ නැති නිසා තමයි පොහොර දැම්මේ. හැබැයි දැන් මේ වෙනකොට නම් පැලේ හොඳට තියෙනවා. ආයෙත් පොහොට්ටු ඇවිල්ලා තියෙනවා. ඉතින් කලින් පැලේ තිබ්බ තැනින් මම වෙනස් කරලා ඉස්සරහට ගත්තා. ඉතින් හොඳට අවුව වැටෙනවා. මොකද කලින් තිබුණ තැනට එච්චර අවුවක් වැටුනේ නැහැ. ඒ නිසා එතන මල් පිපුණේ නැහැ. දැන් මේ තියෙන තැන නම් හොඳට අවුව වැටෙනවා. ඉතින් මං හිතනවා එතන ලස්සනට මල් පිපෙයි කියලා ඉස්සරහට. බලමු ඉතින්. දැන් මේ මෙතන තමයි පොකුණ තියෙන්නේ. හොඳට හැදිලා තියෙන්නේ.
ඒ පොකුණ ලස්සන තියෙනවා. මේක දැන් ගොඩාක් කල් එකක් මල් හැදුන්නේ නැත්තේ හේවන තිබ්බ නිසා වෙන්න ඇති. ඉතින් අයියලාගේ අක්කගේ බබාවා මම එයාත් එක්ක තමයි මේ වඩ පොහොර එහෙම දැම්මේ. ඉතින් එයා තමයි මගේ වීඩියෝ ටික අරන් දුන්නේ. ඉතින් ළමයි මගේ වීඩියෝ එක හොඳයිද කියලා කමෙන්ට් එකක් දාන්න. මම වීඩියෝ එක මෙතනින් නවත්තන්නම්. මෙච්චරලා ඉතින් මගේ වීඩියෝ එක බලන් හිටියට ඔයාලට thank you.